Welcome to Talk Like a Star. Talk Like a Star තුළින් අද අපි අයිෂ්ගෙන් ආය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අයිශ්වර්යා රායිගෙන්. And it shocked me. මෙය මාව ෂොක් කළා. ෂොක් එකක් දුන්න කියලා කියන්නේ හිතාගන්න බැරි වුණා කියන එක. ෂොක් ඒ කියන්නේ කම්පනයටපත් වුණා කියන එක. බලමු මොකක්ද කියලා. Shocked me how ill-informed, and it shocked me. And it shocked me. මෙය මාව කම්පාවටපත් කළා. How ill-informed මිනිස්සු කොච්චර අඩුවෙන්ද දැනුවත් වෙලා තිබුණේ කියලා. Ill-informed, so many parts of the world ලෝකේ ගොඩක් තැන්වල the world were actually about how ill-informed were actually about current India වර්තමාන ඉන්දියාව ගැන. current India, and I'm so blessed that I have and I am so blessed මම ආශිර්වාදයක් විදියට සලකනවා that I had the opportunity මට අවස්ථාව තිබුණට to dispel දුරු කරන්නට to dispel some very සමහර ගොඩක් from my perspective මගේ අදහසේ හැටියට unbelievable හිතාගන්න බැරි unbelievable misconceptions about us අපි ගැන වැරදි සංකල්ප මත. What's an example? කොයි වගේ උදාහරණයක්ද දෙන්න පුළුවන් කියලා. Of the sort of ඒ වගේ unbelievable thing හිතාගන්න බැරි දේවල්. That you were amazed. ඔබ පුදුම වෙච්ච. That people මිනිස්සු හිතුවා things like සරල දේවල්. like the fact that I spoke English. මම ඉංග්‍රීසි කතා කරා කියන. English comfortably to begin with. බොහොම හොඳ ඉංග්‍රීසි කතා කිරීමත් ඒ අයට පුදුමුණා. මේක ඉතුරු කොටස අපි කරලා තියෙනවා. ඒකෙන් ඔබට බලා ගන්න ලැබෙන්නට ඇති කියලා මම හිතනවා.